Hello everyone, welcome to my YouTube channel. සුපුරුදු පරිදි අලුත් vlog එකක් අරන් ඔන්න අදත් ආවා. මේ vlog එකේ යන්නේ දවස් දෙකක එකතුවක්. අද තමයි පළවෙනි දවස්. ඉතින් මම උදේට බත් කාලා මේක ඊටත් දීලා අම්මයි මායි ගමනක් යන්න ලෑස්ති වෙනවා. අම්මයි මායි මුලින්ම ආවේ බැංක් එකට. බැංක් එකට ගිහිල්ලා අපි ආවේ ඉරිද පොලට යන්න අද ඉරිද දවසක්. ඉතින් අම්මයි මායි පොලට ගියා. ඊට පස්සේ අද්දී පැල ටිකක් තිබ්බ ඉතින් මට පොට් දෙකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඊට පස්සේ ඒ වැඩ ටිකත් කරගෙන අම්මයි මයි ගෙදර ආවා. මට ගත්ත ප්ලාන්ට් එක මෙන්න මේක. මං සර්ච් කරලා බැලුවා මේකේ නම ඩ්‍රෙසීන කියලා ප්ලාන්ට් එකක්. මම මේ ගෙදරට තිබ්බ සුදු දා ටිකක් දාගත්තා. මේ ප්ලාන්ට් එක 350යි උනේ. පොට් එකත් එක්කම තමයි දුන්නේ. එතනින්ම මේ අය ගත්ත මේ වගේ පොට් දෙකක්. මේ දෙක PI උනේ. මෙන්න මේ ප්ලාන්ට් එක මාත් එක දාලා තියෙන්නේ මේකයි. මෙන්න මේකයි මේ දෙකේ හිටව ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ඉඳගත් එක ප්ලාන්ට් එකක්. මේක නම් මම දන්නේ නැහැ. මගේ යාළුවෙක් ගෙදරින් ගෙනාවේ. මේක නම් ෆොටෝස් එකක් තමයි. මේ ඒක කුඹු වගේක් වහලා ඩැමේජ් වුණා මුල් කාලේ. ඊට පස්සේ මම වතුර දාලා වැඩි සාර්ථක නෑ ඒක නම්. ඔය විදිහට තමයි මගේ සුදු ගල් ටික ඉවරයි. මම අනිත් එකට දාලා මේ ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අපි night time routine එකෙන් හම්බෙමු. Dark echoes pulsating, setting the stage for the night. Galactic melodies guide me through the unknown. In this abstract hip-hop song, I feel at home. Navigating the depths like a jazz improvisation. New jazz rhythms set my soul in cosmic vibration. Deep house beats like stars twinkling in the sky. I reach the depths of my creativity as I fly high. The trip hop grooves wrap around my very being. Fall place rhymes the soundtrack to what I'm seeing. Abstract thoughts flow through these astral dimensions. I paint pictures with words, unveiling my intentions. Welcome to day 2. ඔන්න ඉතින් අද නම් මට ස්පෙෂල් දවසක්. මම තනියම තමයි බණ්ඩාරවැල යන්නේ.
ඉතින් අපේ අක්ක ඉන්නේ බණ්ඩාරවෙල. අක්ක බණ්ඩාරවලට ඇවිල්ලා හිටියා. ඊට පස්සේ ඉතින් අක්කත් එක්ක පොඩි රවුමක් දන්නවා. දැන් ඉතින් හරි දම්දම කන්දක් නගින්න තමයි තියෙන්නේ. අක්කමයි චූටි කයියක් දාගෙන ඉතින් කන්දක් නැග්ගා. මේ දවස්වල බණ්ඩාරවෙලට රස්නේ කියලා කියනවා. අපේ අක්කලාට නම් රස්නේ. ඉතින් මට නම් හම්බන්තොටේ ඉඳලා මේ පැත්තට ආවම පොඩි සීතලක් තියෙනවා. හවස චූටි නැප් එකකුත් දාලා ඉතින් පොඩි රවුමක් ගියා මම තනියම පාර බලන්න. එහෙනම් මම අදට vlog එක මෙතනින් නතර කරනවා. සමහර විට බණ්ඩාරවල part 2 vlog එකක් ඉන්නට තියේවි. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. bye.